ගෑවට පස්සේ පොඩ්ඩක් මිල්කි ගතියට පේනවා. හැබැයි ඒක ඩ්‍රයි වුණාට පස්සේ ඒක ට්‍රාන්ස්පේරන්ට් කෙනෙක් අපිට පේන්නේ නැහැ ලෑෂ් එකේ ගාලා තියනවා කියලා. තව ස්පෙෂල් පොයින්ට් එකක් තමයි අපි මේ ග්ලූ එක එහෙම නැත්නම් බොන්ඩ් එක ගාද්දී අපේ ලෑෂ් ලයින් එක ගාවින්ම තමයි අපි පොඩි ලේයර් එකක් ගන්න. ගොඩක් මස්කාරා ගන්නවා වගේ මුළු ලෑෂ් එකෙම ගන්න නැහැ. ඒ වුණොත් අර නිකන් ග්ලූ එකකට ඇලිලා වගේ තන තන කැතට පේනවා. එතකොට ඒ ඔයා ලෑෂ් එකේ ගානවා වගේම මේ වගේ ක්ලස්ට් එකක් අරගෙන එතන බෑන්ඩ් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති යට. ඒ බෑන්ඩ් එකෙත් චුට්ටක් ගාලා තමයි මේක මේ විදියට අපි අරකට අලවන්නේ. එතකොට ලෑෂ් ක්ලස්ටර්ස් දාද්දී අපි පුළුවන් තරම් ලෑෂ් ලයින් එක ගාවින්ම තමයි අලව ගන්න ඕන. එහෙම නැත්නම් උඩින් බලද්දි පේනවා ලෑෂ් ක්ලස්ටර්ස් පොඩ්ඩක් ඈතින් ඇලවිලා තියෙනවා කියලා. එතකොට ටිකක් නැචරල් ලුක් එකක් එන්නේ නැහැ. අපිට ලෑෂ් ක්ලස්ටර්ස් ළඟින්ම අලව ගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඩ්‍රෙසින් ටේබල් එකක් වගේ දුර මිරර් එකක් තියෙන තැනක් පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා පොඩි මිරර් එකක් යූස් කරන්න. අපිට ඇහැ ගාවට පුළුවන් තරම් පේන විදියට ක්ලෝස් මිරර් එක තියාගෙන එතකොට අපිට ලෑෂ් එක ළඟින්ම අලව ගන්න පුළුවන්. තව දෙයක් තමයි අපි ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් දෙකට ක්ලස්ටර්ස් එක දාද්දී එකක් අලවලා අනිත් එක අලවද්දී අපේ ට්වීස් එක ස්ටිකි වෙන්න බලනවා. එතකොට ඊළඟ එක්ස්ටෙන්ෂන් එක දාද්දී ට්වීස් එකේ ගැලවිලා යනවා. ඒක නැති කරන්න ඔයාලා මොනවා හරි පවුඩර් එකක් යූස් කරන්න. ෆේස් සෙටින් පවුඩර් එකක් වගේ. මේ ට්වීස් එකේ චුට්ටක් ගාලා ඊට පස්සේ ඊළඟ එක්ස්ටෙන්ෂන් එක දාන්න. එතකොට මේකට ඇලිලා ඉන්නේ නැහැ. මේ තියෙන්නේ 30D size 12 එකෙන් 4ක් දැම්මට පස්සේ පේන විදිය. මම තව ඇතුළට යන්න අපේ size එක අඩු කරනවා. එක පැත්තක් ඉවර කරාට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. මම use කරපු lash map එක තමයි 12 එකෙන් 4ක් දැම්මා, 11 එකෙන් 2ක් දැම්මා, 10 එකෙන් 2ක් දැම්මා. මම lash map එක පල්ලෙහින් දාන්නම්. මේක තමයි ඒකේ එන look එක. අනිත් එකත් ඉවර කරලා close look එකක් පෙන්නන්න. ඕකේ, මේක තමයි ෆයිනල් ලුක් එක. දැන් අපි ග්ලූ කරලා ඔක්කොම ඉවරයි. තාම සීල් එක ගාලා නැහැ. එතකොට සයිස් නම්බර් එක ලොකුයි කියලා කියන්නේ ලෑෂ් එකේ ලෙන්ත් එක ලොකුයි කියන එක. සාමාන්‍යයෙන් ඔයාලා ක්ලස්ටර්ස් ගද්දී සයිස් 9 ඉඳන් එනවා. මම යූස් කරේ මෙන්න මේ සයිස් එක 12, 11, 10 කියන